සුබ දවසක්. අද අපි කතා කරමුද ලෝකයේ තියෙන හරිම වර්ණවත් ලස්සනම මැණික් වර්ගයක් ගැන. මේ තමයි තෝරමල්ලි නැත්නම් ටෝමලයින් ගැන. විශේෂයෙන්ම ආරම්භකයෙකුට ගොඩක්ම වැදගත් වෙන ප්‍රායෝගික විස්තර ටිකක්. හොඳයි. එහෙනම් අපි මේ කතාව පටන් ගමු පොඩි ප්‍රශ්නකින්. කවදා හරි හිතලා තියෙනවද ලෝකයේ තියෙන පාටම පාට මැණික මොකක්ද කියලා? උත්තරේ තමයි ඇත්ත තමා ඇදහගන්න බැරි තරම් පාට ගොඩකින් එන පුදුම විවිධත්වයක් තියෙන තෝරමල්ලි. හරි. එහෙනම් අපි මේ ගැන තව ටිකක් ගැඹුරට කතා කරමු. තෝරමල්ලි කියන්නේ අපේ රටේ ශ්‍රී ලංකාවෙත් හම්බෙන මැණිකක්. ඒකේ විශේෂත්වය තමයි හිතා ගන්න පුරුවන් හැම පාටකින්ම වගේ මේක දකින්න ලැබෙනවා. සමහර වෙලාවට එකම ගලේ පාට දෙක තුනක්ම දිනනවා. ඇත්තදම දේ දුන්නක් වගේ. ඉතින් මේ පුදුම පාට ගොඩකට හේතුව තමයි තෝරමල්ලි වල තියෙන හරිම සංකීර්ණ රසායනික සංයුතිය. බලනකො මේ වර්ණ පරාසය දිහා. කොළ පාට, රෝස පාට, තැඹිලි, කහ, නිල් අෂ්ටනමයි එකම ගලේ පාට කිහිපයක් තියෙන අපි බයිකල කියලා කියන වර්ගයක් තියෙනවා. ඇත්තටම මේ පුදුම විවිධත්වය තමයි තෝරමල්ලි කියන මැණිකට ඒ සුවිශේෂී අනන්‍යතාවය දෙන්නේ. හරි. දැන් අපි යමුවමු වැඩේට. ආරම්භකෙක් විදිහට තෝරමල්ලි ගලක් ගන්න හිතන්නත් කලින් අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන මූලිකම කරුණු ටිකක් තියෙනවා. මේක තමයි හැම දෙයකම පදනම. මෙන්න මේ ප්‍රියන අංකය 7.5 අතර අගය. මේකෙන් කියන්නේ මොකක්ද? මේ තමයි තෝරමල්ලි වල මෝස් දෘಢතාවය. සරලවම කිව්වොත් ගලක් කොච්චර ලේසියෙන් හීරෙනවද නැද්ද කියන එක. ඉතින් මේ පොඩි ඉලක්කම ගලක් ගන්න කෙනෙක්ට හරිම වැදගත්. මොකද ගලේ කල්ප වැවැත්ම ගැන ලොකු අදහසක් මේකෙන් අපිට ගන්න පුළුවන්. ඉතින් මේ 7.5 කියන දෘಢතාවයේ තේරුම මොකක්ද? ඇත්තටම මැණික් ලෝකයේදී ඒක සාපේක්ෂව මෘදු වගයක්. ඒ කියන්නේ තෝරමල්ලි ගලක් හසුරුවද්දී ගොඩක් පරිස්සම් වෙන්න ඕනි. ඊටත් වඩා වැදගත් දේ තමයි ගලේ තියෙන නියම ලස්සන ඒ දිස්නේ එළියට ගන්න නම් අනිවාර්යයෙන්ම වැඩේ දන්න දක්ෂ කපන්නෙක්ටව දෙන්න ඕනේ. ඔන්න දැන් කියන්නේ ආරම්භකයෙක් තෝරමල්ලි ගැන දැනගන්න උන වැදගත්ම තීරණාත්මකම දෙයි. මේක හොඳට මතක තියාගන්න. තෝරමල්ලි ගල් වලට ස්වභාවික නැඹුරුවක් තියෙනවා කැපුවට පස්සේ පාට අඳුරු වෙන්න. මේකට වාක්කුව කියලාත් කියනවා. මේක අමතක කළොත් නම් මුළු ගනුදෙනුම අසාර්ථක වෙන්න පුළුවන්. ඒ නිසා මේක තමයි රන් රීතිය. හරි. දැන් අපි බලමු තෝරමල්ලි ලෝකයේ ඉන්න සෙලිබ්‍රිටිස්ලා ගැන. ඒ කියන්නේ මිලින් අධිකම වටිනාම වර්ග ගැන. මේ වයින් මැණිකේ තියෙන විභවය ගැන හොඳ අදහසක් ගන්න පුළුවන්. හැබැයි එකක් කියන්න ඕනේ අපේ රටේදී ආරම්භකයෙකුට මේ වගේ ගල් හම්බෙන එක නම් හරිම කලාතුරකින් වෙන දෙයක්. මෙතන හරි පැහැදිලිව මේ වෙනස පෙන්වලා තියෙනවා. එක පැත්තකින් පරීබා වගේ නියොන් නිල් පාට, රූබි ලයිට් වගේ රූබි රතු පාට, මිලෙන් අහසුසට යන හරිම දුර්ලභ වර්ග තියෙනවා. අනිත් පැත්තෙන් තමයි අපි අවධානය යොමු කරන්න ඕන තැන. ඒ කියන්නේ අපේ දේශීය වෙළඳ පොළේදී හොයා ගන්න පුළුවන් හොඳ ඉල්ලුමක් තියෙන කොළ සහ රෝස තෝරමල්ලි. හොඳයි දැන් තමයි අපි කතාවේ වැදගත්ම කොටසට එන්නේ. ඒ කියන්නේ අලුතින් මේ ක්ෂේත්‍රයට එන කෙනෙක්ට හොඳම ප්‍රතිඵල ගන්න පුළුවන් අවධානය යොමු කරන්න ඕන තෝරමල්ලි වර්ග දෙක මොනවද කියන එක. මෙන්න තියෙනවා සරල චෙක්ලිස්ට් එකක්. මේක අනුගමනය කළොත් වරදින්නේ නැහැ. පළවෙනියෙන්ම ප්‍රධාන පාට දෙකකට විතරක් අවධානය දෙන්න. ඒ තමයි කොළ සහ රෝසා. දෙවනියට හැම වෙලේම දීප්තිමත් පණ තියෙන පාටක් තෝරගන්න. අඳුරු පාට ගල් දිහා බලන්නවත් එපා. අන්තිමට පළුදු පුළුවන් තරම් අඩු ගලක් හොයාගන්න බලන්න. උන්නර කලින් ජීව වැදගත්ම කාරණය ආයමත් මතක් කිරීමක්. අපි අඳුරු නොවුණු වර්ග තෝරගන්න ඕනේ. අඳුරු වුණොත් අපි මේක කට් කරාට පස්සේ අපිට ගලේ නියම ලස්ටර් එක ගන්න බැරි වෙනවා. මේකෙන් කියවෙන්නේ අමුගල අඳුරු නම් කපලා ඉවර වුණාම ලැබෙන ගලෙන් කිසිම වැඩක් නැහැ කියන එක. ඒ කියන්නේ ගලේ තියෙන දිස්නය ඒ ලස්ටර් එක සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. හරි. අපි දැන් කතා කළේ හොඳ වෙළඳපොළක් තියෙන වර්ග ගැනනේ. දැන් අපි බලමු අපේ රටේ බහුලව හම්බෙන හැබැයි වෙළඳාමකට වඩා පෞද්ගලික එකතුවකට වගේ හොඳ අනිත් තෝරමල්ලි වර්ග ගැන. මෙතන වර්ග දෙකක් ගැන විශේෂයෙන්ම කතා කරනවා. එකක් තමයි මාංගු කිල්ල කියන මීපෙනි පාටට හුරු වර්ගය. මේවා ලංකාවේ ගොඩක් හම්බ වෙනවා. හැබැයි වෙළඳ වටිනාකම අඩුයි. අනිත් වර්ගය තමයි ලා කහ, ලා කොළ වගේ ලා පාටවල්. මේවට ලොකු වෙළඳ පොළ ඉල්ලුමක් නැහැ. ඉතින් මේවා ලස්සන වුණාට දීප්තිමත් කොළ රෝස වර්ග එක්ක තරඟ කරන්න බෑ. හැබැයි ඉතින් සල්ලි හොයන්න නෙමෙයි විනෝදාංශයක් විදිය මැණික් එකතු කරන කෙනෙක් ඉන්නවනම් මේ වගේ ගල් නියම අවස්ථාවක්. මොකද මේවා සුවිශේෂී. ඒ වගේම තමන්ගේම එකතුවකට එකතු කරගන්න ගොඩක් වටිනවා. හරි. අපි දැන් මේ කතාවේ අවසානයට කිට්ටු වෙලා ඉන්නේ. යන්න කලින් තවත් එක අත්‍යවශ්‍යම ප්‍රෝ ටිප් එකක් දෙන්නම්. මේක අදාළ වෙන්නේ හොඳ අමුගලක් තෝරගත්තට පස්සේ කරන්න ඕන දේ ගැන.
මේක පියවර දෙකක ක්‍රියාවලියක්. පළවෙනි පියවර තමයි අපි මේ කතා කරපු හැම නීතියක්ම පාවිච්චි කරලා හොඳම තත්ත්වයේ අමුගලක් තෝරගන්න එක. ඒත් එතනින් වැඩේ ඉවර නෑ. දෙවෙනි සහ සමහර විට ඊටත් වඩා වැදගත් පියවර තමයි ඒ ගලේ තියෙන සැබෑම ලස්සන එළියට ගන්න පුළුවන් දක්ෂ පළපුරුදු කපන්නෙක් හොයාගන්න එක. මොකද මතකනේ තොරමල්ලි කියන්නේ ටිකක් සියුම් ගලක්. ඉතින් මේ හැමදේම එක්ක අපි මේ ප්‍රශ්නෙන් අදට නවතිමු. මේකෙන් අපි කතා කරපු ප්‍රධානම දේ ආයෙත් මතක් වෙනවා. ඒ වගේම තමන්ගේ මැණික් ගමනේ මීළඟ පියවර ගැන හිතන්නත් පොළඹවනවා. ඉතින් පළවෙනි තෝරමල්ලි මැණික විදියට තෝරගන්නේ කොළ පාට එකක්ද? ඒවත් නැත්නම් රෝස පාට එකක්ද?